කොහෙදෝ තිබුණේ ආදරේ නොසිතූ දවසේ හමු වෙලා ඉවසා හිටිමි හිතක් වෙනුවෙන් රන් කොහොමද ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා නේද? ඉතින් අදත් ලස්සන vlog එකක් අරන් ආවා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මං අද තනියම ගෙදර ඉන්න ලස්සන උදේවරුවක්. මං ඉතින් උදේම උණු වතුර කෝප්පයක් බොන්න කියලා තමයි මේ ලෑස්ති වෙන්නේ. ලස්සන පරිසරය විඳින ගමන් මේ උණු වතුර කෝප්පෙත් බොමුකෝ ඉතින්. මන්නට රේනුසේ ඔබ ළඟ ඉන්නම් සඳට තරුවසේ තනියම කන්නම් නැතට කඳුලසේ නැත ළඟ ඉන්නම් මීන තුරා ආදරේ කියන්නම්. ඔන්න ඉතින් මං හදන්නේ මට මොන හරි කන්න හදාගන්න. ඉතින් හරිම කම්මැලි තනියෙන් උදේට මෙහෙම ඉන්නකොට ගෙදර. මේ ඉතින් මුකුත් හදන්න හිතෙන්නේ නැහැ. මං හිතුවා මේ ඉතින් ලේසි කෑමක් හදාගන්න ඕනි කියලා. මට හිතුණා පොල් සම්බෝලයක් හදන්න ඕනේ කියලා. ඉතින් මං ඉක්මනටම දැන් පොල් ටිකක් ගහගෙන ලුණු කැපුවා. ළමයි මේ තියෙන්නේ මං මගේ පුංචි ගෙවත්තෙන් ගත්ත අවු මිරිස් මාරම ලස්සනයි ඒ අවු මිරිස් ටික දිලිසෙනවා ළමයි. මට මාරම සතුටුයි මොකද දැන් මමම පැලේ හිටවලා කියන්නේ මම ගෙනාපු මේ මිරිස් කරලක ඇට අරගෙන ඒව තවන් දාලා පැලේ මේ චුට්ට ලොකු වෙනකම් පුදුම ආසාවෙන් ආදරෙන් බලන් හිටියේ. ඉතින් ඒ වලට සාත්තු කරා. මට නම් මාරම සතුටුයි. ඉතින් මේ ඔයාලටත් එහෙමද? කවුරු හරි ඇත්තටම පැලයක් හිටවලා ඒකෙන් පළදාව ගන්නකොට ඒක කියන්න වචන නෑ ඒ සතුටේ. ඉතින් මාත් එහෙම තමයි මාරම සතුටුයි. මම මාරම ආසයි වගා කරන්න. බලමු ඉතින් ඉස්සරහට මේ තව ගොඩක් දේවල් මම කරන්න හිතාගෙන ඉන්නවා. ඔයාලත් එක්කත් ඒවා ෂෙයා කරගන්නම්. හරි ඉතින් දැන් මං පොල් ගාගෙන ලුණු කපලා ඔව් මිරිස් කපලා ඔක්කොම කපා ගත්තා. ඉතින් දැන් මිරිස් කුඩු ලුණු අවු මිරිස් මේ ඔක්කොම දාලා සම්බෝලේ අනා ගන්න තමයි යන්නේ. ඉතින් සම්බෝල කියන්නේ අපේ ගෙදර ෆේවරිට් එකක්. මේ ජාතික ආහාරය වගේම තමයි. හරි ඉතින් දැන් මං රසට සම්බෝලයක් හදාගෙන ඊට පස්සේ හාල් මැස්ස ටිකක් බැද ගන්න තමයි යන්නේ. ඉතින් මිරිස් කෑලි චුට්ටක් දාලා රසට. ඉතින් මෙන්න මේ සිම්පල් මෙනු එක තමයි මම හදන්න යන්නේ. දැන් මං ඉතින් හාල් මැස්ස ටිකක් සුද්ධ කරලා ඒ ටික හොඳට හොදලා දැන් බැද ගන්න තමයි යන්නේ. මේක ළමයි මාරම ඒ කියන්නේ හිතට මාරම සතුටක් කියන මාර හැඟීමක්. මේ තනියෙන් ගෙදර ඉන්න එක මම දන්නවා ඔයාලට කොහොමද කියන්නේ මම මාරම ආසයි මෙහෙම කවුරුත් නැතුව තනියෙන් ගෙවන දවස්වලට ටිකක් කම්මැලි හිතෙනවා. නැත්තේ නැහැ. ඒ වුණාට අර තමන්ට කැමති දේ කරන්න නිදහසේ ඉන්න. ඉතින් ඔන්න ඔහොම හැඟීම් එනකොට මාරම සතුටක් දැනෙනවා. හරි ඉතින් ඔය කතා කරන අස්සේ මං ඉතින් මගේ රස කෑම ටිකත් හදාගත්තා. එන්නකෝ බලන්න. ඊයේ නොදුටුව ලස්සන ලෝකය අද කොයින් හෝ එහිමිහිට ඇවිදින් මිදුල දිගේ මට මේ තියෙන ඉතින් මං හදාගත්ත රසම රස මගේ කෑම එක. ඉක්මනටම කාලා එන්නම්. හරි ඉතින් කාලි ඉවර වෙලා මං ඉතින් රෙදි හොදන්න පටන් ගත්තා. අපිට ඉතින් වොෂින් මැෂින් නැහැ ළමයි. ඉතින් අතේම තමයි රෙදි හොදන්න තියෙන්නේ. මං ඉතින් ඔන්න එක බාල්දියක් හොදගෙන ආවා. තව එකක් හොදන්න තියෙනවා. ඉතින් මේ ටික ඉක්මනටම අවුවට දාලා ඒ ටිකත් හොදන්න ඕනි. දැන් රැක් එකේ එළියෙන් තියලා මේ රෙදි ටික ඉක්මනටම දාන්න ඕනේ.
මං ඉතින් චුට්ටක් එළිය වලවල හිටියා. මොකද දැන් මං අර අනිත් ඇඳුම් බාල්දියත් අරන් ආව හොදලා. මාරම මහන්සි. ඉතින් චුට්ටක් ඉතින් මෙතෙන්ට වෙලා හිටියා. දැන් රෙදි රැක් එකේ ඉඩක් නැහැ ඇඳුම් දාන්න. මේ මං ඉතින් මගේ ගේ ඇතුලේ තිබ්බ රැක් එකත් එළියට ගත්තා. ඒකෙවත් හැංගර්ස් ටික දාලා එල්ලනවා කියලා ඉතින්. මේ අපිට රෙදිවැල් බඳින්න තරම් ලොකු ඉඩක් නැහැ මෙතන. ඒක නිසා ඉතින් පුළුවන් විදිහට වැඩේ කරගන්නවා. ඔන්න ඉතින් මං ඒ ඇඳුම් ටිකත් මෙතන දැන් එල්ලුවා එළියට දැම්මා. දැන් මහන්සියිනේ ළමයි. ඉතින් මං හිතුවා වතුර ටිකක් හොඳට බොන්න ඕනි කියලා. මේ දවස්වල අවුව සැර වැඩි. මේ ඒකත් හින්දා වෙන්නේ නැති මාරම තෙහෙට්ටුවක් දැනෙනවා. ඉතින් මං වතුර ටිකක් හොඳට බිව්වා. දැන් විතරක් නෙමෙයි හැමදාම හොඳට වතුර බොන්න ඕනේ ළමයි. මේ පේනවනේ මටම තමයි මේ හැම දෙයක්ම වෙන්න යන්නේ. මෙතන තිබ්බ කෙසෙල් ගහක් කඩන් වැටිලා මගේ පැල උට්ටි. ඉතින් ඇන්තූරියම් පැලෙම දෙක තුනක් චුට්ටක් කැඩිලා තිබ්බා. කොහොම හරි ඉතින් මං හදාගන්න එක ප්‍රශ්නයක් නැහැ. මේ ගස් තියෙන ඉතින් කඩන් වැටෙන්නේ නේද? ඔයාලා දැක්කද මගේ කුරුඳු පැලේ? කුරුඳුයි කරපිංචයි මං අලුතෙන් හිටෙව්වේ. මේ තියෙන්නේ අර මං කිව්ව මගේ මිරිස් පැල ටිකට. මේ කොච්චි පැලේ නම් මං හිතුවේ නෑ කොච්චි ඇයි කියලා. මං දන්නේ නැතිවම ඒකේ කොච්චි ගෙඩියක් ඇවිල්ලා ඉතින්. මෙහෙම තමයි ඉතින් මගේ මේ පුංචි වගාව. කලින් තව පැල තිබ්බේ ඒව මැරිලා ගියානේ. තව ඉස්සරහට මං හිතන් ඉන්නවා චුට්ටක් වැඩිපුර හිටවන්න කියලා. මං දැන් පෙන්නන්නම් අර ඇන්තූරියම් පැලේ. මෙන්න මේ ගහ ගොඩ මෙහෙම නැමිලා තිනවා. මේ උඩට තමයි වැටුනේ. මං ඒ ටික ඉක්මනට ඉතින් අයින් කරගත්තා. මං දැන් ඉතින් මේ රසම රස තේ එකත් හදාගෙන බීලා ඉක්මනටම වොෂ් එකක් දාන් ලෑස්ති වෙන්න ඕනේ සැලන් එකට යන්න. ඔන්න ඉතින් මම මගේ වැඩේ කළා. ඉතින් කරලා ඉවරලා ඊට පස්සේ කාලා ඊට පස්සේ චුට්ටක් වෙලා ඉඳලා මම රසම රස කිරි පැකට් එකක් බොන්න තමයි යන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ අද දවස නෙමෙයි මගේ උදේ වරුව ගත වුණේ. ඉතින් හරිම ලස්සන විදිහට මම මගේ උදේ දවස ගත කළා. එහෙනම් අදට යන්න වෙලාව හරි. අමතක නොකර මගේ channel එකත් subscribe කරන්න. බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. එතකොට මගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. ඒත් එක්කම මගේ Facebook page එක තියෙනවා චතු ලයිෆ්ස්ටයිල්. ඉතින් ඒකටත් ගිහිල්ලා page එක බලලා follow කරන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. bye.